සුබ දවසක් සියලුම දෙනාට Matrix and Magic YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද මම අරගෙන ඉන්නේ. මේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඕගොල්ලෝ හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා. Matrix කියන වචනේ සමහරක් විට ඕගොල්ලෝ අහලා ඇති. Matrix කියන වචනය ගණිතමය සංකල්පයක්. මේක ඉගෙනගෙන තියෙන අය මෙතන ඇති. මම දැකලා තියෙනවා ගොඩක් පිටරට වීඩියෝස් තියෙනවා මේ ගැන. ඒ කියන්නේ Matrix of Destiny chart එක ගැන ගොඩක් හොඳ එක්ස්ප්ලেইন එකක් තියෙන, ගොඩක් හොඳට එක්ස්ප්ලেইন කරලා තියෙන YouTube channels තියෙනවා. එතකොට මාත් මේක අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් කාලයක ඉඳන් මේක පොඩ්ඩක් බල හිටපු දෙයක් තමයි. එතකොට මේක අපිට යොදාගන්නේ කොහොමද අපේ ජීවිතේට? ඒ කියන්නේ අපේ ජීවිතය ගැන අපිට අපි නොදන්න කරුණු, අපේ ජීවිතේ ඉස්සරහට වෙන්න යන්නේ මොනවද? නැත්නම් අපේ ජීවිතේ අපි ගැනම නොදන්න දේවල් මෙන්න මේ chart එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ Matrix of Destiny chart එකක ස්වභාවය කියලා. ඔයගලන්ට දැන් මේ පේන්නේ ඒ chart එක. බැලුමට ඔගලන්ට හිතනවා ඇති මේකේ අංක ගොඩක් තියෙන්නේ. මේ අංකවල මොකද්ද මේවෙන් කියවෙන්නේ කියලා. ඇත්තටම මේ හැම අංකයකටම තේරුමක් තියෙනවා. මේ හැම අංකයකින්ම කියවෙන්නේ අපේ ජීවිතය ගැන, අපිට අපේ ජීවිතේ ඉස්සර එහෙම නැත්නම් අතීතයේදී වෙච්ච දේවල්, ඒ වගේම අපිට මේ ජීවිතේ ඉස්සරහදී අපිට වෙන්න තියෙන දේවල් තමයි මේකෙන් කියවෙන්නේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් chart එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මට තියෙන chart එක නෙමෙයි ඔයාට තියෙන්නේ. ඒ වගේ මේක හරියට අපි හිතමුකෝ අපේ අර කේන්දරය වගේ කියලා. හැබැයි එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද අපි අපේ matrix එක දැනගන්නේ කියලා. අපිට අපේ Matrix of Destiny chart එක හදාගන්න පුළුවන්. එතකොට මේ Matrix of Destiny chart එකට පදනම වෙන්නේ අංක විද්‍යාව. ඒ කියන්නේ අපේ උපන් දිනය, උපන් වර්ෂය, උපන් මාසය ওই දේවල් වලින් තමයි මේ අංක හැම දෙයක්ම අපි මෙතන මේ chart එකේ ගොඩනගන්නේ. හරි. අපි බලමු එහෙනම් මේ chart එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඊට කලින් මම පොඩි දෙයක් පෙන්නන්නම්. මෙන්න මේ chart එකේ ඔයගලන්ට පේන්න තියෙනවා මෙන්න මෙහෙම වම් අත පැත්තේ මේ කෙළවරේ මේක තමයි starting point එක. මෙතන අංකයක් තියෙනවා. එතකොට අපිට මේ chart එකේ උඩම මෙන්න මෙතන තව අංකයක් තියෙනවා. ඒ වගේම chart එකේ දකුණු පැත්තේ තව අංකයක් තියෙනවා. මෙහෙම යටින් තව අංකයක් තියෙනවා. මැද තියෙනවා තව මෙම කහ පාටින් පෙන්눔 කරන අංකයක්. මෙන්න මේවා තමයි මේ chart එකේ තියෙන ප්‍රධාන තැන්. අපි කියනවා මේවා ශක්තියින් කියලා. energies කියලා තමයි අපි මේවා කියන්නේ. මේ අංක දිහා බලනකොට ඔයගලන්ට විශේෂ දෙයක් පේන්නේ නැද්ද? ඒ කියන්නේ මේ අංක තියෙන්නේ 22ට අඩු. ඒ කියන්නේ 22ට එහා අංකයක් මෙතන නැහැ. මේ දැන් පෙන්නන Matrix of Destiny chart එකේ අයිති කෙනා ඉපදිලා තියෙන්නේ පළවෙනි දවසක. ඒ කියන්නේ මාසේ පළවෙනි දවසක. එතකොට ඔයගලන්ට පේනවානේ මේ දම් පාටට ලකුණු කරලා තියෙන රවුම ඇතුලේ තියෙන අංක 1. එතකොට අන්න ඒ වගේ. ඒ කියන්නේ ඔයා මාසේ 5 වෙනිදා ඉපදුනා නම් මෙතනට එන ආගේ අංක 5. අපි හිතමු එතකොට මාසේ 22 වෙනිදා ඉපදෙච්ච කෙනෙක් නම් මෙතනට එන්න ඕනේ අංකේ 22. හැබැයි ඒ වගේම ඔයා මාස 25 ඉපදුනා නම් මොකද වෙන්නේ? එතකොට 22න් පස්සේ මං කිව්වනේ 22ක් වෙනකන් විතරයි තියෙන්නේ කියලා. එතකොට ඔයාගේ බර්ත්ඩේ එකේ ඉපදුන දවසේ දවස් අංක 2 එකට එකතු කරනවා. ඒ කියන්නේ 25 නම් 2යි 5යි එකට එකතු කළා අගය 7යි. එතකොට ඒ අංක 7 ඉලක්කම තමයි මෙන්න මේ දම්පාඩ රවුම ඇතුලේ තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මම මේ කියන දේ මොකක්ද කියලා. එතකොට අර අපි ඉපදිච්ච දවසෙනුත් අපි ගැන මොනෝම හරි දෙයක් අපිට දැනගන්න පුළුවන්. ඒකත් සුවිශේෂී. ඒ කියන්නේ අපි මේ ලෝකයට එන්නේ මොකක් හරි විශේෂ හේතුවක් නිසා. ඒකට හැම දෙයකටම හේතුවක් තියෙනවා.
ඒ වගේ තමයි මෙන්න මේ දිනේදී ඉපදෙන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒක නිසා තමයි අපිට මේ වගේ අංකයක් ලැබිලා තියෙන්නේ. එතකොට මේ chart එකේ තියෙනවා අංක ගොඩක් තියෙනවා. මේ හැම අංකයක්ම අපිට එකතු කරලා වැඩි කරලා අඩු කරලා ගොඩනගා ගන්න අමාරුයි අපේ matrix of destiny chart එක. ඒකට සරල ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඔගොල්ලෝ Google එකට ගිහිල්ලා search කරන්න matrix of destiny කියලා. එහෙම නැත්නම් how to calculate matrix of destiny chart කියලා ඔගොල්ලෝ සර්ච් කරන්න. සර්ච් කරාම ලින්ක්ස් ගොඩාක් එනවා. එතකොට ඒ ලින්ක් එකකට ගියාට පස්සේ ඔයාට දෙන්න තියෙන්නේ ඔයාගේ නේම් එක තියෙනවා. ඊට පස්සේ date of birth උපන්දිනය, ඒ වගේම ඔයා මේල්ද ෆීමේල්ද කියලා, ඒ වගේම ඔයාගේ ඉපදුන තැන, ඒ කියන්නේ country එක නැත්නම් city එක, village එක ඒක දෙන්න වෙයි. ඒක දුන්නට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් ඕගලන්ගේ matrix of destiny chart එක. මම හිතනවා ඔයගලන්ට පුළුවන් වෙන්නේ නැති කියලා Google එකට ගිහිල්ලා matrix of destiny chart එක ඔයගලන්ගේ matrix of destiny chart එක calculate කරගන්න. හරි. අපි ඊළඟ දවසේ ඉඳන් ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් එකින් එකට කොහොමද අපි අපේ ජීවිත ගැන අපේ අනාගතයේදී වෙන්න තියෙන්නේ මොනවද ඒ දේවල් ගැන අපි මේ chart එකෙන් දැනගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.